ආයිබෝවන් සුරාබෝ SL YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම අරගෙන අවිලා තියෙන්නේ සාමාන්‍යයෙන් අපි ෆෝන් එක පාවිච්චි කරනකොට අපි දැන් පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් වල විශාලත්වය අනුව අපිට තනි අතින් පාවිච්චි කරන්න අමාරුයි. ඩිස්ප්ලේ එකේ උඩ හරිය තියෙන දේවල් ටච් කරන්න ඔයාට ඇඟිල්ලෙහි මේ කරන්න වෙනවා. ඉතින් හරි අමාරුයි මේ වැඩේ කරගන්න ගියාන් පස්සේ. ඉතින් මේ වගේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට බොහොම පහසුවෙන් වගේ ෆෝන් එක තනි අතින් පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන අවිලා තියෙන්නේ. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එක ඉස්සරහට ගිහලා බලමු මොකක්ද මේ ක්‍රමය, කොහොමද අපි තනි අතින් ෆෝන් එක පාවිච්චි කරන්න මේ ක්‍රමය භාවිතා කරන්න කියලා. මුලින්ම ඔයා එන්න Play Store එකට ඇවිල්ලි වෙලා මෙන්න මේ විදිහට quick cursor කියලා මෙන්න මේ වගේ type කරලි වෙලා මෙන්න මේ application එක හොයාගන්න. ඉතින් ඔයාට පුළුවන් මෙතනින් ඊට පස්සේ මේ application එක install කරගන්න. quick cursor one handed mode කියලා තමයි මේ application එකේ නම තියෙන්නේ. ඉතින් බොහොම අඩු MB මට්ටමක් තියෙන හින්දා ඔයාලට ඉතා ඉක්මනින් මේ application එක download කරගන්න පුළුවන්. download කරලා ඔයාගේ phone එකට මේක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඉතින් දැන් ඩවුන්ලෝඩ් වෙන ගමන් තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඉන්ස්ටෝල් වෙනවා. ඉතින් බොහොම පහසුවෙන් තප්පර කීපයක් ඇතුළත ඔන්න ඇප්ලිකේෂන් එක මගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් වුණා. අපි දැන් මෙතනින් මේක ඕපන් කරගමු. ඇප් එක ඕපන් කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ. මෙතනින් මෙන්න මේ accept කියන එක දෙන්න. මේක දුන්නාට පස්සේ මෙයාලගේ ටියුටෝරියල් එකක් තියෙනවා. ඉතින් මේ විදිහට අපි මේක ස්ලයිඩ් කරනකොට අපිට කරන්න ඕන විදිය මෙතන උඩින් පෙන්නලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට මේක බලා ගන්න පුළුවන්. මෙතනින් මෙන්න මේ enable accessibility කියන එක ටච් කරගන්න. ඊළඟට මෙතන quick cursor කියන එක ටච් කරලා මෙතන tick එක on කරගන්න. ඊට පස්සේ මෙතනින් ඔයා මෙන්න මේ allow කියන එක දෙන්න. දුන්නට පස්සේ මෙතන ඔයාට පුළුවන් මෙන්න මේ හරි සලකුණ ටච් කරගන්න. දැන් ඔයා ඉන්නේ quick cursor එකේ application එක ඇතුලේ. මෙතනින් ඔයාලට පුළුවන් මෙන්න මේ settings වලට එන්න. settings වලට ආවට පස්සේ මෙතන තියෙනවා cursor කියලා එකක්. මේක ඇතුළට ආවට පස්සේ cursor design කියලා එකකුත් තියෙනවා. ඉතින් මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් ඔයගේ cursor එක කොයි විදිහට දෙන්න ඕනි කියලා හදාගන්න. automatically normally තියෙන මෙන්න මේ උඩින් තියෙන රවුමක් ඇතුලේ සුදු පාට dot එකක් වගේ තියෙන එක තමයි තියෙන්නේ. දෙවෙනියට ඉතින් අපිට ඇහැට හුරු පුරුදු එකක් තියෙනවා. ඒ තමයි අපි කම්පියුටර් එකේ දකින cursor එක. ඉතින් අපි අන්න ඒක ටච් කරගමු. අපි දැන් බලමු මේ කොයි විදිහටද වැඩ කරන්නේ කියලා. ඉතින් ඔයාට කරන්න තියෙන ඔයාගේ ෆෝන් එකේ සයිඩ් එකකින් මෙන්න මේ විදිහට ඇඟිල්ලෙන් මේක අදින්න. ඇද්දාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ quick cursor එක මෙන්න මේ විදිහට ඔයාලගේ ඩිස්ප්ලේ එකේ මතුවෙනවා. ඉතින් ඔයාලට ඇහැට හුරු පුරුදු cursor එකක් තමයි මේක කම්පියුටර් එකක් එහෙම පාවිච්චි කරන කෙනෙක් නම්. ඉතින් ඔයාලට පුළුවන් මේකෙන් ඔයාලගේ notification panel එකත් පල්ලෙහාට ගන්න බොහොම පහසුවෙන්ම. ඒ වගේම ඔයාලගේ ඉහළ කෙළවරේ තියෙන මෙන්න මේ වගේ applications වලට ඔයාලට බොහොම පහසුවෙන් touch එකක් දෙන්න පුළුවන්. ඇඟිල්ල එහා මෙහා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් උදාහරණයක් විදියට මම මෙතන මෙන්න මේ YouTube කියන app එක touch කරගන්නවා. ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මේ විදියට ඔයාලට application එක බොහොම පහසුවෙන් open කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ side එකෙන් අදින්න විතරයි තියෙන්නේ. ඔයාලට මෙන්න මේ විදියට cursor එක ඔයාගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකට ගන්න පුළුවන්. ඉතින් ඔයත් මෙන්න මේ quick cursor කියන app එක download කරලා බලන්න කොයි විදියටද ඔයාට මේ application එක ප්‍රයෝජනවත් වෙන්නේ කියලා. ඔන්න ඒ විදිහට තමයි මේ application එක ඔයාගේ ෆෝන් එකේ වැඩ කරන්නේ. ඉතින් මේ වගේම අලුත් වීඩියෝ බලන්න නම් ඔයාට කරන්න තියෙන එක දෙයයි ඒ තමයි මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න එක. ඒ වගේම අනිත් social media links ටික තියෙනවා පල්ලෙහා. කැමති කෙනෙක්ට ඒවත් follow කරලා අපිත් එක්ක set වෙන්න පුළුවන්. ඉතින් එමනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් මේ වීඩියෝ එකෙන් මේ විදිහට සමු අරගෙන යනවා. එහෙනම් ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න. අපි අලුත් වීඩියෝ එකකින් ඉතා ඉක්මනින් හමු යමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.